ඔයත් ටැබ් එකක් මිලදී ගන්න හිතන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මොකද මේ වෙනකොට රුපියල් 30000 වගේ ඉඳන් ඔයාට 1,50,000 ලක්ෂ 2 වගේ ප්‍රමාණයක් වෙනකන් වුණත් ඔයාලට ලංකාව තුල ටැබ්ස් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා අර ලොකු ගාණක් දීලා ගන්න ටැබ්ලට් එකේ තියෙන performanceම ඔයාට සමහර විට ඊට වඩා අඩු price එකකින් ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. අන්න ඒකත් එක්ක මම හිතුවා මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ අහපු ප්‍රශ්න කිහිපයකටත් එක්ක සම්පූර්ණයෙන් ඔයාට මිලදී ගන්න පුළුවන් වෙන මට්ටමේ ඔයාට ගැළපෙන විදිහේ ටැබ්ස් කීපයක් ගැන කතා කරන්න. ඉතින් අන්න ඒ හේතුව හින්දා මම හිතුවා මේ වීඩියෝ එකේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා සමහර විට එන්ටර්ටේන්මන්ට් වලට නම් එහෙම නැත්නම් ඕවර්ऑल වගේ බජට් එකත් එක්ක ගැළපෙන මෙන්න මේ විදිහට වෙනස් විදිහේ ටැබ්ස් පහක් ගැන කතා කරන්න. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ ටැබ්ස් පහ මොනවාද කියලා. ඒකෙන් ඔයාටම තීරණය කරන්න පුළුවන් ඔයා ගන්න ටැබ් එක මොන වගේ ටැබ් එකක් ගන්නවද, ඒකේ ප්‍රයිස් එක මොන වගේ වෙනවද කියලා ඔයාටම මේ වීඩියෝ එක හරහා තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වැඩි කතා කරන්නේ නැහැ. වීඩියෝ එක ලයික් කරන්න, ජේකින් ජොයි channel subscribe කරලා එකතු වෙන්න. අපි වැඩි කතා නැතුව යමු එහෙනම් වීඩියෝ එක පැත්තට. අපේ ලිස්ට් එකේ පස්වෙනි ටැබ්ලට් එක විදියට තෝරාගත්තේ මෙන්න මේ මගේ අතේ තියෙන BlackView Tab 60 Pro කියන ටැබ් එක. ඉතින් මේකේ ප්‍රයිස් එක මම මුලින් කතා කරොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 45000 ඉඳන් රුපියල් 60000 වගේ ප්‍රයිස් රේන්ජ් එකක් ඇතුලේ. ඉතින් මේක ගැන ෆුල් රිවිව් වීඩියෝ එකක් ඒ වගේමයි මාස 2ක එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඒක ඔයාලට අපේ ඉතින් මේ ටැබ් එකේ තියෙන විශේෂත්වය ගැන කතා කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අඟල් 10.1ක IPS LCD පැනල් එකක්. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක අන්න ඒ වගේ වෙද්දී මේක අපිට බලා ගන්න පුළුවන් versions දෙකක්. ඒ කියන්නේ 4GB සහ 8GB කියලා RAM versions දෙකක්. ඉතින් ඒකෙන් 4GB version එක ගත්තාම ඔයාලට ඒක expand කිරීමේ හැකියාවක් තියෙනවා 8GB වෙනකම්. ඊට පස්සේ storage එක ගැන කතා කරලා පස්සේ මේ ටැබ් එකේ storage එක බලා ගන්න පුළුවන් ඉන්නේ 256GB විදිහට storage එකක්. වගේම තමයි මිලි ඇම්පියර් හවර්ස් 7700ක බැටරි ලයිෆ් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් ස්පීකර්ස් දෙකක ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ දෙපැත්තේ. ඒ වගේම මේක බර වෙනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 334ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේකේ ෆුල් ඩීටේල්ස් ගැන මම කතා කරපු හින්දා මේ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාට මේක ගන්න හිතෙනවා නම් අනිවාර්යෙන් අපේ අර වීඩියෝස් දෙක බලන්න මගේ ජේකින් ජොයි YouTube channel එකේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මේ උඩ කාඩ් එකෙන් බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ වීඩියෝ එකට ගැලපෙන විදිහට කතා කරොත් අට බජට් එකට අනුව කියන්නේ අඩු මුදලක් දීලා ගන්න පුළුවන් හොඳ ඩිවයිස් එකක් විදිහට මම මෙන්න මේ ටැබ් එක රෙකමන්ඩ් කරනවා. හැබැයි සමහර දේවල් වලට ඇරෙන්න ඒ දේවල් කලින් වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේකේ ස්ටෝරේජ් පැත්තෙන් ගත්තට පස්සේ ඔයාලට ෆොටෝස්, වීඩියෝස්, ෆයිල්ස් ගොඩක් මේක තුල ස්ටෝර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි ගේමින් වලදී පොඩ්ඩක් අඩු performance තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැන කතා කරපු හින්දා මම වැඩි කියවන්න යන්නේ නෑ ඒක ගැන. රුපියල් 60000ට වගේ අඩුවෙන් බජට් ටැබ් එකක් හොයනවා නම් ඔයාට ගැළපෙන ටැබ් එකක් විදිහට මම මෙන්න මේ BlackView Tab 60 Pro කියන ටැබ් එක රෙකමන්ඩ් කරනවා. මගේ ලිස්ට් එකේ 4 වෙනි ටැබ් එක විදිහට මම තෝරාගත්තේ HonorPad X9 කියන ටැබ් එක. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම රුපියල් 75000 ඉඳන් 112000 වගේ අතර රේන්ජ් එකක් තුල අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අර shop එකකින් shop එකට වෙනස් වෙන හින්දා තමයි පොඩි රේන්ජ් එකක් ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටැබ් එකේ තියෙන ඩීටේල්ස් ගැන කතා කරොත් එහෙම අඟල් 11.5ක TFT LCD පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේමයි refresh rate එක ගැන කතා කරොත් අපිට 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ දෙයක් විදිහට මම මේ ටැබ් එක තුල දකිනවා. ඒ වගේම මේක RAM එක පැත්තෙන් ගත්තාම අපිට 4GB RAM එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට අමතරව 1 to 8GB ස්ටෝරේජ් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. බැටරි එක ගැන කතා කරලා පස්සේ බැටරි එක මිලිඇම්පියර් 7250යි හවර්ස් බැටරි ලයිෆ් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක සාමාන්‍යයෙන් හොඳ performance බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ස්පීකර් සෙටප් එක ගත්තාම අපිට ස්පීකර්ස් 6ක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි මේකේ බර ගත්තාම ග්‍රෑම් 495ක වගේ බරක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා එන්ටර්ටේන්මන්ට් පැත්තට පොඩ්ඩක් බරව ටැබ් එකක් හොයනවා නම් ඔයාට ගැලපෙන ටැබ් එකක් විදියට මට මෙන්න මේ ටැබ් එක හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේමයි මේක ස්පීකර්ස් 6ක් තියෙන හින්දා ඔයා YouTube වීඩියෝස් බැලුවත් එහෙම නැත්නම් Netflix හරි මොකක් හරි දෙයක වීඩියෝ මූවිස් බලද්දි ඔයාලට හොඳ ඔඩියෝ සෙටප් එකක් එක්ක ඔඩියෝ එක්ස්පීරියන්ස් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන 4GB RAM එක හින්දා සමහර විට ඔයාලට ගේමින් වලට ගොඩක් පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අර RAM එක අඩු ප්‍රමාණයත් එක්ක ඔයාලට හොඳ ගේමින් පර්ෆෝමන්ස් නම් බලා ගන්න පුළුවන් වෙන එකක් නෑ මේ ටැබ් එක තුල. ඉතින් ඔයා මූවිස් බලන්න එහෙම නැත්නම් YouTube වීඩියෝස් බලන්න ඒ වගේමයි ඔන්ලයින් ක්ලාසස් වලට වගේ නම් මේ ටැබ් එක බලන්නේ ඔයාගේ එන්ටර්ටේන්මන්ට් පැත්තට ගැලපෙන හොඳ ටැබ් එකක් විදිහට මෙන්න මේ ටැබ් එක හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. මගේ ලිස්ට් එකේ තුන්වෙනි තැනට මම තෝරගත්තේ Samsung ලගේ ටැබ් එකක්. ඉතින් ඔයා Samsung ලවර් කෙනෙක් නම් ඔයාට මෙන්න මේ ටැබ් එක සමහර විට ගොඩක් ගැලපෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ටැබ් එක තමයි Samsung Galaxy Tab A9 Plus කියන ටැබ් එක. ඉතින් මේ ටැබ් එකේ ප්‍රයිස් එක මුලින් කිව්වොත් එහෙම රුපියල් 64000 ඉඳන් රුපියල් 74000 වගේ රේන්ජ් එකක් තුල බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ ළඟකදී ආපු ටැබ් එකක් නෙමෙයි. ටික කාලයකට කලින් ආපු ටැබ් එකක්. හැබැයි තාමත් මේකේ අප්ඩේට් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටැබ් එකේ තියෙන ඩීටේල්ස් ගැන කතා කරොත් අපිට අඟල් 11ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. TFT LCD ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි මේකේ RAM එක ගත්තාම 4GB සහ 8GB කියලා versions දෙකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අමතරව storage එක ගැන කතා කරාම 64GB ඒ වගේම තමයි 128GB 256GB කියලා versions තුනකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ බැටරිය ගැන කතා කරොත් එහෙම මිලිඇම්පියර් 7040ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක සාමාන්‍යයෙන් හොඳ බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. මේක ස්පීකර්ස් ගැන කතා කරාම ස්පීකර්ස් 4ක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට අමතරව මේකේ බර කතා කරාම ග්‍රෑම් 480ක බරක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන software experience එක. මම හිතන්නේ අර Samsung කිව්වහම මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒක ගැන ලොකුවටම කියන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙන්නේ නැති මොන වගේ ටැබ් එකක් වෙන්නේ නැතිද කියලා. ඉතින් ඔයා මේක සාමාන්‍යයෙන් බලන්නේ අර කාලයක් පාවිච්චි කරන්න කාලයක් අප්ඩේට් එන ටැබ් එකක් නම් ඔයාට සාමාන්‍යයෙන් මේ ටැබ් එක තමයි ගැලපෙන්නේ. ඒ වගේමයි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට හොඳ ටැබ් එකක් විදිහට මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර විට මේ ප්‍රයිස් එකට තවත් අර අනිත් බ්‍රෑන්ඩ් වලින් ඊට අඩුවෙන් ටැබ් එකක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මම ඒක හින්දා ඔයා Samsung ලවර් කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් ගැලපෙයි මේ ටැබ් එක. අන්න ඒ හින්දායි මගේ ලිස්ට් එකට මේක ඇතුළත් කරගත්තේ. මගේ ලිස්ට් එකේ දෙවෙනි තැනට මම තෝරගත්තේ Lenovo ටැබ් එකක්. ඉතින් මේ ටැබ් එක තමයි Lenovo Tab M11 කියන ටැබ් එක. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන මුලින් කිව්වොත් එහෙම රුපියල් 70000 ඉඳන් රුපියල් 84000 වගේ රේන්ජ් එකක් තුර බලා ගන්න පුළුවන්. මේකේ ඩීටේල්ස් ගැන කතා කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 11ක IPS LCD පැනල් එකක්. මේකේ RAM එක ගැන කතා කරාම අපිට 4GB සහ 8GB කියන versions දෙකකින් බලා ගන්න පුළුවන්. ස්ටෝරේජ් එකත් අපිට තෝරගන්න පුළුවන් 64GB සහ 128GB කියලා. බැටරිය ගැන කතා කරාම මිලිඇම්පියර් hours 7040ක බැටරි එකක් බලා ගන්න පුළුවන් එක. ඒ වගේම මේකේ ස්පීකර්ස් 4ක සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට අමතරව මේකේ බර RAM 465ක බරක් බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රොඩක්ටිවිටි පැත්තට යන කෙනෙක්ට තමයි මේක ගොඩක් බැලග වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් notes වලට PDF වගේ රීඩ් කරන්න ඒ වගේම තමයි assignment වලට සහ ඔයාගේ එදිනෙදා ස්ටඩි වර්ක් කරගන්න ඔයාලට ගැලපෙන ටැබ් එකක් විදිහට මේක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ chipset එක පැත්ත ගත්තාම ඔයාලට ගේමින් වලට සම්පූර්ණයෙන් ගැලපෙන්නේ නැහැ. ඒක හින්දා ස්ටඩි පැත්තට ගැලපෙන ඔයා කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ටිවිටි පැත්තට බරව හොයා ටැබ් එකක් හොයනවා නම් ඔයා මේ ටැබ් එක චූස් කරන්න. ඒකත් එක ප්‍රයිස් එක බලලා ඔයාලට ගැලපෙනවා නම් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපේ ලිස්ට් එකේ number 1 ටැබ් එක තමයි ඊළඟට කතා කරන්න යන්නේ. ඉතින් මේකේ number 1 එකත් එක්ක ප්‍රයිස් එක සාමාන්‍යයෙන් ටිකක් වැඩි. අනිත් දේවල් වලට සාපේක්ෂව ඒ වගේමයි අර තියෙන performance පැත්තෙනුත් හොඳ ටැබ් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටැබ් එක. ඒ තමයි Redmi Pad Pro 5G කියන ටැබ් එක. ඉතින් මේ ටැබ් එක 5G ටැබ් එකක් කතා ගන්න දෙයක් නැහැ. මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම රුපියල් ලක්ෂයක ඉඳන් 134000 වගේ රේන්ජ් එකක් තුල බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රයිස් එක අහපු ගමන් යන්නේ නැතුව ඊළඟ ටික බැලුවොත් ඔයාලට තේරෙයි මේක ඇත්තටම වටිනවද නැද්ද කියලා. ඩීටේල්ස් ගැන කතා කරමු එහෙනම්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 12.1ක IPS LCD පැනල් එකක්. ඉතින් ඒක ලොකු ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අර කතා කරපු ටැබ් 4ට වඩා. ඒ වගේම තමයි මේකේ chipset එකක් සාමාන්‍යයෙන් හොඳ chipset එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව RAM එක කතා කරාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා 6GB RAM එකක් සහ 8GB RAM එකක්.
ඉතින් අර කලින් 4GB නෙමෙයි මේකේ 6GB බලා ගන්න පුළුවන්. ඊට අමතරව 128GB සහ 256GB කියලා versions දෙකක අපිට storage බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ battery එක තමයි ගොඩක්ම advance වෙන්නේ. ඒ තමයි milliampere hours 10000ක battery life එකක්. ඉතින් මේක battery එක කොච්චර හොඳයිද කියනවා නම් milliampere 10000ක් කියන්නේ සාමාන්‍යයෙන් අර කතා කරපු list එකේ තියෙන ඒවාට වඩා ගොඩක් ලොකු battery capacity එකක් තියෙන battery එකක් තමයි මේකේ තියෙන්නේ. ඊළඟට මේකේ අපිට speakers 4ක setup එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේකේ බර වෙනවා gram 566ක්. ඉතින් මේකේ performance පැත්තෙන් ගත්තාම ඔයාලට gaming වලට සාමාන්‍යයෙන් හොඳට recommend කරන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ tab එකක් විදියට. මේකේ performance පැත්තෙන් list එකක් ගත්තාම අපිට බලා ගන්න පුළුවන් gaming වලට හොඳයි, video editing වලට හොඳයි, ඒ වගේම තමයි multitasking වැඩ වලට. ඊට අමතරව ඔයා productivity පැත්තට බරව මේ tab එකක් හොයනවා නම් ඔයාලට මෙන්න මේ tab එක සාමාන්‍යයෙන් recommend කරන හොඳ tab එකක් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේකේ display එක ගත්තාම අඟල් 12.1ක display එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක අර හොඳ premium look එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට. මේ price එක පැත්තෙන් අනිත් දේවල් වලට සාපේක්ෂව ගොඩක් වැඩි tab එකක්. ඉතින් ඒකින් හින්දා ඔයා අර choose කරද්දී ඔයාලට ගැළපෙන tab එක මොකක්ද කියලා ඔයාටම හිතා ගන්න වෙනවා. ඉතින් overall ගත්තාම මේ tab එක තමයි අර price එක පැත්තෙන් ගත්තට පස්සේ ඊට අමතරව performance පැත්තෙන් හොඳ tab එකක් විදියට අපේ list එකේ බලා ගන්න පුළුවන් වෙන හොඳම tab එක තමයි මේ tab එක. ඔන්න ඉතින් වීඩියෝ එකේ අන්තිමටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කතා කරමු එහෙනම් ඔයාට ගැලපෙන tab එක එහෙනම් තෝරගන්නේ කොහොමද මේ tab පහෙන්. මුලින්ම කියනවා ඔයාට බජට් එකට ගැලපෙන tab එකක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ මගේ අතේ තියෙන Blackview Tab 60 Pro කියන tab එක තෝරගන්න. ඊට පස්සේ ඔයාට entertainment පැත්තට බරව tab එකක් හොයනවා නම් ඔයාට ගැලපෙනවා අපි කතා කරපු HonorPad X9 කියන tab එක. ඒ වගේමයි ඔයාට අර software පැත්තෙන් ගත්තාම Samsung lover කෙනෙක් පැත්තෙන් ගත්තාම ඔයාට ගැලපෙන tab එක තමයි Samsung Galaxy Tab A9 Plus කියන tab එක. ඊට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට ගැලපෙන tab එක විදිහට මම රෙකමන්ඩ් කරන්නේ අපේ ලිස්ට් එකෙන් Lenovo Tab M11 කියන tab එක. ඕවරෝල් ගත්තාම හොඳම tab එක විදිහට අපේ ලිස්ට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ Redmi Pad Pro 5G කියන tab එක. ඉතින් මේ tabs ගැන කතා කරන්න ප්‍රධානම හේතුව තමයි මගේ comment section එකේ කලින් වීඩියෝස් වල අහලා තිබ්බ හින්දා. ඉතින් ඒකත් එක්ක මම කතා කරපු tabs වලට අමතරව ඔයා පාවිච්චි කරන්නේ මොන වගේ tab එකක්ද? ඔයා ඒක අනිත් කට්ටියට රෙකමන්ඩ් කරනවද නැද්ද කියලා අනිවාර්යෙන් පළලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක අනිත් අයට වැදගත් වෙයි. ඒ වගේම ඔයා තාම ටැබ් එකක් ගත්තේ නැත්නම් ඔයා ටැබ් එකක් ගන්නව නම් ගන්නේ මොන වගේ ටැබ් එකක්ද මොන වගේ වැඩකටද කියන එකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඔයා ටැබ් එක පාවිච්චි කරන්නේ කියන්නේ ඔයා මේ ටැබ් පාවිච්චි කරනවා නම් මේ ටැබ් එක පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද? ඒ දේවල් වලට ඇත්තටම ගැලපෙනවද නැද්ද? සහ මගේ වීඩියෝ එකේ අදහස් මොනවාද? ඒ වගේම මේ කිව්වේ දේවල් වැරදිද හරිද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාට ඉඩකඩ තියෙනවා ඔයාගේ අදහස් හුවමාරු කරගන්න. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න. ඒ වගේමයි තාමත් JKM YouTube channel subscribe කරපු නැති අලුත් කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරනවා වගේම ඊට අපිට තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කින්නේ මතක් කිරීම කරන ගමන් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් අදට ගිහින් යන්නම් ඔයාලා හැමදෙනාටම thank you.